100%ක් අපි ඉවර කරලා දැන් මේ කට්ටිය හොදන්න ලැහැස්ති වෙනකොට ලස්සනට ආශිර්වාද පොතක් වගේ සැඩසුලං හමමින් සම්පූර්ණ සෑමලුව දැන් ස්වාභාවිකවම සෝදා හරින්නට මං හිතන්නේ සෝබාදහම සූදානම් වෙනවා. ඔන්න ලස්සනට වැඩ ඉවර කරගත්ත අරිසිමලේ සෑමලුවට අපිට හැමදාම වගේ සෝබාදහමේ ආශිර්වාදය හරදත් හරිම ලස්සනට හරිම අපූර්වට අපිට හම්බ වෙනවා. මග කියා මතු පරපුරින් ගොඩනගමු. ඔන්න සෑමලුවේ වැඩ දැන් ඉවරයි. මේ තමයි අරිසිමලේ සෑමලුවේ නැගෙනහිර දිසාවේ තැන්පත් කරලා තියෙන අඩි 5 කුස ශෛලමය බුදු පිළිම වහන්සේ ශෛලමය පිළිමාසනයත් ශෛලමය මල් ආසනයත්. මේ සෑමලුවේ අද වෙනකොට අපි අංශක 360ම සම්පූර්ණයෙන් කළුගල් ලෑලි ඇතිරීම් කරලා පුස්තුර ටික පුරවගෙන වටේ ගඩොල් ප්‍රාකාර බැඳීම් ආදී සියලු කටයුතු 100%ක් මේ වෙද්දී ඉවර කරලා තියෙනවා. ඒ තමයි සෑමලුවේ විදුලි ආලෝකකරණයට අපි භාවිතා කරන ලාම්පු කණු. අඩි 12ක් කුස අඟල් 4 GI බට මත අඩි 5ක් කුස ලෑම්ප් සෙට් 12ක් මේ වෙනකොට සවි කරලා තියෙනවා. ඒ වගේම සතර දිසාවෙන් ගර්භයේ සහිත සමස්ත සෑරදුන් ආලෝකමත් වන පරිදි අපි වොට් 400 ෆ්ලෑෂර් වලින් දිසා 4කින් සෑය ආලෝකමත් කරලා තියෙන්නේ මේ විදිහට. පෙත්මග දිගේ ඇවිදින් සෑමලුවට වහින පිය ගැට පෙළ තමයි මේ කළු ගල් භාවිතයෙන් අපි හදලා තියෙන්නේ. මේ තමයි සෑමලුවට ගොඩ වෙන තැන තියෙන අඩි 8ක් පළල ශෛලමය කඳකඩ පහන්. මේ තමයි සෑමලුවට ගොඩ වෙන තැන තියෙන ශෛලමය මුරගල් දෙක. මෙතන එකක් යා පැත්තේ තව එක මුරගලක්. සෑමලුව විවෘත කරන්න ඕන කරන පුවරුවත් අපි දැන් සූදානම් කරලා ඉවරයි. අපේ අවසාන ගල සෑමලුවේ ඉදිකිරීම් කටයුතු 100%ක් අවසන් කරමින් සෑමලුවේ වැඩ සමාප්ත කරමින් අවසාන ගල් ලෑල්ල අල්ලන්නට සූදානම් වෙන්නේ. මේ ගල් ලෑල්ල තබලා කුස්තුරික කොටලා ඉවර වුණාම අරිසිමලේ සලපතල මළුව නිර්මාණය කිරීමේ වැඩ කටයුත්ත 100%ක් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ඔන්න කිව්වා වගේම අද මාර්තු 10 වෙනිදා දවල් 2 වෙනකොට අරිසිමලේ සෑමලුවේ සම්පූර්ණ වැඩ අපි මේ වෙනකොට අවසන් කරලා තියෙන්නේ. ඉතින් හරියටම පොළවේ වැඩ කටයුතු ඉවර කරන්න අපිට මාසයකට විතර ආසන්න කාලයක් ගත වුණා. අපේ කණ්ඩායම වැඩ කළා. ඉන් අනතුරුව අපි මාසයක් ඇතුළත නැත්නම් දවස් 30කින් සෑමලුවේ කළුගල් ලෑලි ඇතිරීම, වටේ ගඩොල් ප්‍රාකාරයේ බැඳීම, ඒ වගේම වයරින් කටයුතු කරලා ආලෝකකරණයට අවශ්‍ය කරන කටයුතු, ඒ වගේම ශෛලමය නිර්මාණ තැන්පත් කිරීම, ඒ වගේම පිය ගැට පෙළ ආදී මේ සියලු නිර්මාණ මාසයක් ඇතුළත නැත්නම් දින 30කින් අවසන් කරන ඉලක්කයෙන් තමයි පෙබරවාරි 8 වෙනිදා මෙතෙන් ආවේ. අද මාර්තු 10 හරියටම දවස් 30කින් අපිට මේ කටයුත්ත සම්පූර්ණයෙන් ලස්සනට ඉවර කරගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ කටයුත්ත වෙනුවෙන් අපිට මිලියන 16කට ආසන්න මුදලක් වියදම් වෙද්දී ඒ සඳහා අපි පිළිබඳව මහත් විශ්වාසයෙන් අපේ හන්තාන සඳගිරි මහසෑ රදුන් ගොඩනගන සමයේදී සඳගිරි මහසෑ පුදබිමත් සමග ඒකරාශී වුණ සඳගිරි මහසෑ පුදබිමේ දායකත්වයේ දරන අති බහුතරයක් දායකාරකාදී පින්වතුන් ඇතුළු ලක්වැසි ලෝවැසි සැදැහැවතුන්ගෙන් මේ වන විට අපිට මිලියන 16ක මුදල සම්පූර්ණයෙන් ලැබිලත් අවසන්. ඒ වගේම මේ කටයුත්ත අපි කරගෙන යනකොට ශ්‍රමදාන සඳහා ලංකාවේ විවිධ පළාත් වලින් ආවා. ඒ හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ඉදිකිරීම් කටයුත්තේදී මේ වෙනුවෙන් හන්තාන සඳගිරි සෑය ඉදිකිරීම් කණ්ඩායම 15කට විතර ආසන්න පිරිස අකණ්ඩව මේ කටයුත්තට සම්බන්ධ වුණා. ඒ හැම දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ කටයුත්ත අපි මේ ස්ථානයේදී කරගෙන යනකොට ආරණ්‍ය සේනාසනයේ
නායක හාමුදුරුව ඇතුළු ස්වාමීන් වහන්සේලා ඒ වගේම ගිහි පින්වතුන් මටත් අපේ කණ්ඩායමටත් අවශ්‍ය කරන ගිලන්පස සහ දානේ නැතම් කෑම බීම සැපයීමේ කටයුත්ත අකණ්ඩව මේ මාසයේ පුරාවට පිළිවෙලට කළා. ඒ වෙනුවෙන් වෙහෙසුණු හැම දෙනාටමත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේ මේ කටයුත්තේදී විශේෂයෙන්ම ස්තුති කළ යුතු පිරිස තමයි මගේ Facebook page එකේ ඉන්න ලක්ෂ 9කට ආසන්න මගේ ඔඩියන්ස් එක. ඒ අය තමයි මේ දක්වා අපි කරගෙන ඇවිල්ලා තියෙන ලංකාවේ වටේ නිවාස ඉදිකිරීම, පාසල් උපකරණ බෙදා දීම්, දුෂ්කර පළාත්වල විහෙර විහාරවලට උදව් උපකාර කිරීම, මේ වගේම පාසල්වල සංවර්ධන කටයුතු වලට දායක වීම, ව්‍යාපාරික වැඩමුළු ආදී මේ හැම කටයුත්තකටම මාහට ශක්තියක් උනේ සේම හන්තාන සඳගිරි මහසෑය ගොඩ නගන්නට පවා ඒ හැම දෙනා තමයි මට හිටිය දැවැන්තම ශක්තිය. ඉතින් සඳගිරි මහසෑයෙන් විතන් වෙලා අපි පළාත් ભેදයකින් තොරව, නිකා ભેදයකින් තොරව මේ විදිහට ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අපේ රටේ ශාසනික සංවර්ධන කටයුතු වල තවත් දැවැන්ත කටයුත්තක් හැටියට මේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ සලපතල මළුව අපි නිර්මාණය කළේ. ඉතින් අපේ ප්‍රචාරාත්මක වැඩපිළිවෙල ඒ වගේම ටීවී දෙරණ මාධ්‍ය ආයතනයේ සජීවී විකාශයේ සහිතව පොයේ දවසේ අපි උදෑසන 9:30ට මේ සලපතල මළුව විවෘත කරනවා. මේ සංවිධානාත්මක වැඩපිළිවෙල යටතේ අනාගතයේ මේ පළාත විතරක් නෙවෙයි මේ ආශ්‍රිතව තියෙන ඓතිහාසික සිද්ධාස්ථාන ලංකාවේ වටින් පැමිණෙන සංචාරක සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි යන සිද්ධාස්ථාන බවට පත් වෙනවා නොඅනුමානයි. ඉතින් මේ කටයුත්තේදී ආරම්භයේ සිට මාව දිරිගන්වමින් ධනාත්මක අදහස් දක්වමින් අපේ පෝස්ට් ෂෙයා කරලා මේ වැඩපිළිවෙල සමාජගත කරන්නට මට හිටිය ශක්තිමත්ම පිරිස තමයි මගේ ගංගසිරිපුර ධම්මාලෝක කියන නමින් තියෙන Facebook page එකේ මගේ ඔඩියන්ස් එක. ඒ මිතුරු මිතුරියන් හැම දෙනාටම හොඳ අදහස් දක්ව පෝස්ට් ෂෙයා කළ, ඒ වගේම මේ සම්බන්ධව තම තමන්ගේ Facebook pages වලින් ප්‍රොෆයිල් වලින් පෝස්ට් හදලා මේ කටයුත්ත සාර්ථක කරගන්නට මට ශක්තියක් වෙච්ච ලක්වැසි ලෝවැසි හැම දෙනාටම හදවතින් ආශිර්වාද කරනවා, පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ අයටත් ඒ වගේම මේ කටයුත්ත වෙනුවෙන් ලංකාවේ වටේ සිටින විදේශගත වෙලා තමන්ගේ ජීවිතයේ දහසකුත් ප්‍රශ්න වෙනුවෙන් දුක් විඳිමින් හම්බ කරන ධනයෙන් කොටසක් මේ අරිසිමලේ මහසෑය සලපතල මළුව නිර්මාණය වෙනුවෙන් පරිත්‍යාග කළ දායකාරකාදී පින්වත් පරිත්‍යාගශීලීන් ඇතුළු ඔබ හැම දෙනාටම සසර නිවන් දක්නාතෙක් මේ මහා පුණ්‍ය ක්‍රියාව හේතු වාසනා වේවා. ඔබ හැම දෙනාගේම සසර ජීවිත ගමන සුවපත් වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සම්මා සම්බුදු සරණයි. අරිසිමලේ සෑමලුවේ කටයුතු සම්පූර්ණයෙන් ඉවර වුණා.